දරුවනේ අපි කතා කරන්න යන්නේ දශම සංඛ්‍යා ගුණ කිරීම සම්බන්ධයෙන්. දශම සංඛ්‍යාව ගුණ කිරීම. කොහොමද දශම සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් ගුණ කරන්නේ මේ? ඔන්න අපිට ගාන දීලා තියෙනවා 23.45 ගුණ කරන්න ඕන 3.4. ගොඩක් ළමයි වරද්ද ගන්නවා. ලොකු පන්ති වල ගොඩක් ළමයි දශම සුළු කරන්න ගියාම උත්තර වරද්ද ගන්නවා. බොහොම සරලයි. මේ බලන්න. මම ලිව්වා 23.45 ගුණ කිරීම 3.4. ඔන්න මම ගුණ කරනවා. මම මොකද කරන්නේ මේකේ දශම ස්ථාන තියෙනවා කියලා අමතක කරලා දානවා. අපි හිතනවා මේකේ දශම නැහැ අමතක කරලා දානවා. මේ තියෙන්නේ 2345 මේ තියෙන්නේ 34 කියලා හිතලා මම සාමාන්‍ය විදිහට මේක වැඩි කරනවා. මේකේ දශම නැහැ කියලා මම හිතනවා. හිතලා මේ 4 වරක් 5 20 බිඳුව දැම්ම දෙකක් ඉතුරුයි. 4 වරක් 4 16යි 2යි 18න් 8 දැම්ම එකක් ඉතුරුයි. 4 වරක් 3 12යි 12යි 1යි 13න් 3 දැම්ම එකක් ඉතුරුයි. 4 වරක් 2 8යි 1යි 9යි. ඊට පස්සේ මම 3 ඉලක්කමෙන් වැඩි කරනවා. කොහොමද අපි මෙතන බිඳුවක් දානවනේ. මොකද මේකෙන් වැඩි කරලා එක ස්ථානයේ උත්තරේ දාන්නේ නැහැ නේ. ඊට දස ස්ථානෙම දාන්නේ. ඒ හින්දා 3 වරක් 5 15න් 5 දැම්ම එකක් ඉතුරුයි. 3 වරක් 4 12යි 1යි 13න් 3 දැම්ම එකක් ඉතුරුයි. 3 වරක් 3 9යි 1යි 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි. 3 වරක් 2 6යි 1යි 7යි. ඔන්න දැන් මම එකතු කරනවා. බිඳුවයි 8යි 5යි 13න් 3 දැම්ම එකක් ඉතුරුයි. 3යි 3යි 6යි 1යි 7යි. මෙතන 9යි මෙතන 7යි. දැන් කරන්නේ දරුවෝ අපි ගුණ කරන්න ගත්ත සංඛ්‍යාවල තියෙන දශම ස්ථාන ගාන ගණන් කරනවා. මේ බලන්න. මේකේ තියෙනවා දශම ස්ථාන 1යි 2යි. පළවෙනි එකේ තියෙනවා දශම ස්ථාන 2ක්. මේකේ තියෙනවා දශම ස්ථාන 1ක්. එතකොට පළවෙනි එකේ දශම ස්ථාන 2යි මේකේ දශම ස්ථාන 1යි. ඔක්කොම දශම ස්ථාන 3ක් තියෙනවා ගුණ කරපු සංඛ්‍යාවල. එහෙනම් අපි උත්තරේට දශම ස්ථාන 3ක් තියලා උත්තරේ දාන්න ඕන කෙරෝලි නම් මේ 1යි 2යි 3යි දශම ස්ථාන 3කින් උත්තරේ දැම්මා. ඒ කියන්නේ දරුවෝ 23.45 3.4න් වැඩි කරපුවම උත්තරේ එන්නේ 79.3යි බිඳුවයි කියලා. 79.7යි 3යි බිඳුවයි. අප බලමු මේ ගාන 1.3යි 2යි 1 ගුණ කිරීම 4.5. මං කිව්වා දශම තියනවා කියන එක අමතක කරන්න. පස් වරක් 1 5යි. පස් වරක් 2 10යි බිඳුව දැම්ම එකක් ඉතුරුයි. පස් වරක් 3 15යි 1යි 16න් 6 දැම්ම එකක් ඉතුරුයි. පස් වරක් 1 5යි 1යි 6යි. ඊළඟට 4 වරක් 1 4යි. 4 වරක් 2 8යි. 4 වරක් 3 12න් 2 දැම්ම එකක් ඉතුරුයි. 4 වරක් 1 4යි 1යි 5යි. එකතු කරා 5යි 4යි 8යි 6යි 14න් 4 දැම්ම එකක් ඉතුරුයි. 8යි 1යි 9යි මෙතන 5යි. දශම ස්ථාන බලන්න 1යි 2යි 3යි මේක එකයි ඔක්කොම දශම ස්ථාන 4යි. එහෙනම් මේකටත් තිබ්බයි 1යි 2යි 3යි 4යි. උත්තරේ එනවා 5.9යි 4යි 4යි 5. මම ආපහු කිව්වොත් ගුණ කරපු සංඛ්‍යාවල තියෙන දශම ස්ථාන ගාන ගණන් කරනවා 1යි 2යි 3යි. මේක එකයි ගුණ කරපේ ඔක්කොගෙම තියෙනවා දශම ස්ථාන 4ක්. එහෙනම් අපි උත්තරේට දශම ස්ථාන 4ක් තියන්න ඕන. ඊළඟ එක 5.3යි 2යි 1 ගුණ කිරීම 3.4. 4 වරක් 1 4යි. 4 වරක් 2 8යි. 4 වරක් 3 12න් 2 දැම්ම එකක් ඉතුරුයි. 4 වරක් 5 20යි 1යි 21යි. බිඳුව දැම්ම 3 වරක් 1 3යි. 3 වරක් 2 6යි. 3 වරක් 3 9යි. 3 වරක් 5 15යි. දැන් එකතු කරනවා 4යි 8යි 3යි 11න් 1 දැම්ම එකක් ඉතුරුයි. 6යි 2යි 8යි 1යි 9යි. 9යි 1යි 10යි බිඳුව දැම්ම එකක් ඉතුරුයි. 7යි 1යි 8යි මෙතන 1යි. දැන් බලමු වැඩි කරොත් මේ ගණන් කරොත් පළවෙනි එකේ තියෙනවා දශම ස්ථාන 1යි 2යි 3ක් මේක 1යි 4යි දශම ස්ථාන 4කට අපි උත්තරේ තියන්න ඕනේ. එහෙනම් මම ආපහු කිව්වොත් අපි දශම අමතක කරලා සාමාන්‍ය ආකාරයට ගුණ කරනවා දරුවෝ. එහෙම සාමාන්‍ය ආකාරයට ගුණ කරලා ගුණ කරපු සංඛ්‍යාවල තියෙන දශම ස්ථාන ගාන ගණන් කරලා
ಗುಣ කරපු සංඛ්‍යාවල තියෙන දශම ස්ථාන ගණන් කරලා ඒක අපි පිළිතුරට තියන්න ඕන. අන්න එහෙමයි දශම සංඛ්‍යා ගුණ කිරීම සිද්ධ කරන්නේ.